මේ බ්ලොග් එක පටන් ගන්න ඉස්සෙල්ලා පොඩි බ්‍රීෆ් එකක් දෙන්න හිතුවා. I know what they want from me. I know. I can spot the fake loving. I can spot it. Rolling out the gates on it. මම දැන් තමයි මේ බ්ලොග් එකේ අවුට්‍රෝ එක ෂූට් කරේ. මේ බ්ලොග් එකේ ඇත්තටම කිව්ව පොඩ්ඩක් කම්මැලි වෙන්න පුළුවන් ඕගොල්ලන්ට කලින් බ්ලොග් එක වගේම. මොකද මේ සති දෙකේම පොඩ්ඩක් ගේ ඇතුළේ ඉඳගෙන කරන්න තිබ්බ වැඩ වගේක් තමයි තිබ්බේ. වැඩි එළියට පාරියට යවුනේ නැහැ මේ වීක් එකෙත්. අද මන්ඩේ. අද අපි යනවා කොනෙක්ස්. මේක දෙන්නේ අරගෙන නොදී තමයි. අපි යන්නේ එහෙම නෙමෙයි. ඒ වෙන බ්ලොග් එකක්. දෙකම කරගන්න පුටුවේ රිවිව් එක කරා රැම් එක කියද 64 GB Core i9 processor එකක් සමග මේ ඉස්සර එක ඒක 8 GB 64 දාලා එඩිට් කරන්න ඕනේ. එඩිට් කරන්න බැරි වුණා ඊට. Gotta do better than walking out and dodging the surface. Every day I've been out praying my baby not hurt. Ay. Good morning. The Tuesday. දැන් තමයි උදේ ටාස්ක් එක බලලා දවසේ වෙන දේවල් ටික ඔක්කොම ප්ලෑන් කරගත්තේ. ඉතින් අද වෙන ඒවා කිව්වොත් අද අපිට ඒජන්සි එකේ තමයි ගොඩාක් වැඩ තියෙන්නේ. ඒජන්සි ස්ටාර්ට්අප් එකේ අද අපි මේ වීක් එක කම්ප්ලීට් කරලා වීක් එක අන්තිමට ඉන්වොයිස් කරන වැඩ ටික හදා ගන්න ඕනේ. ඊට පස්සේ අපේ කට්ටියගේ අද පෙන්ඩින් වැඩ වගේ තියෙනවා. ඒක ඔක්කොම අනිවාර්යෙන් ෆයිනලයිස් කරන්න ඕන වැඩ ටිකක් තියෙනවා. ඒක ඔක්කොම ෆයිනලයිස් කරන්න ඕනේ. ඔය ටික කරලා බැංක් එකට අද ගොඩක් දුරට යන්න වෙයි. කායකේ ඉන්ෂුරන්ස් කාඩ් එක ගන්න ඕනේ. මම තව මේ කාඩ් එකක් රික්වෙස්ට් කරා. ඒකට ටීම් පේමන්ට්ස් නම් මනම් ටික දාන වැඩ එකට වෙනම කාඩ් එකක් ගන්නවා. ඒක වැඩ ටික කරන්න ඕනේ. මම අර උදේ ස්ටිකි නෝට්ස් වල දාගත්තේ. මේ ටික තමයි සාමාන්‍යයෙන් අද කරන්න ඕනේ. ඊට පස්සේ මේ වීක් එකේ වෙන්න ඕනේ. වෙන වෙනම මේ බුක් එකේ දාන්න. අන්න ඒ ටිකෙන් මචං ඒක වීඩියෝ එකක් හදන්න ඕනේ. ඊට පස්සේ ෆයිනලි ඒ අපේ පෝට්ෆෝලියෝ එක දාගන්න. Good morning. අද වෙනස්ඩේ. මුලින්ම මගේ කපුලට බෙහෙත් දාගන්න යන්න ඕනේ. දාගෙන එහෙම මම දැන් කොලැක්ස් එකට යනවා. ගිහිල්ලා ඒ වැඩ ටික කරන ගමන් මට අද තියෙනවා අපේ ඒජන්සි එක අලුතෙන් ඔන් බෝඩ් වෙච්ච ක්ලයන්ට්ස් වගේ වැඩ වගේක් තියෙනවා. ඒ ටික දාන්න ඕනේ. Good morning. Good morning. Good morning. Everyone. බෙහෙත් දාන්න ගියානේ. What are we doing? Our promises worth. Ay. Open the curtains. Ay. Baby, I'm certain. Ay. I want it all. We come. Good morning. අද අපි යනවා මේ ටිකේම කරපු ප්‍රොජෙක්ට් එකේ ලොන්චින් ඉවෙන්ට් එක තියෙනවා. ස්පයිසස් බ්‍රෑන්ඩ් එකේ අපේ අනුෂයගේ ඒජන්සි එකෙන් තමයි කරේ. ඩිසයින්ස් වැඩ ටිකයි ලොන්ච් එකේ වීඩියෝ එක වෙබ්සයිට් එක ඔක්කොම ටික. ඉතින් මේ අනුෂය ලංකාවේ නැහැ. ඒකින්ද මේ එයාට යන්න විදිහක් නැහැ කියලා මට යන්න කියලා කිව්වා. මේ ගිහිල්ලා බලමු. Hi. Hi. I'm going from Search Yes, Agenda. yes, yes. Hi. Hi. Good. Nice to meet you. Nice to meet you too. Can sit. Thank you. Here at the Water's Edge Hotel for a very special event of the Empower Group of Companies. Let us begin today's proceedings. Empower is not just a company with a vision.
We are a company who makes them into reality. For centuries, an island in the Indian Ocean captured the attention of the world. The export range includes world-renowned Ceylon cinnamon, pepper, cloves, ginger and turmeric. Without compromising quality, we also supply 12 other key spice products to our valued customers across Sri Lanka. good morning. අද ෆ්‍රයිඩේ. දැන් කොලෙක්ස් එකට යන්න තියෙනවා. කොලෙක්ස් එකට ගිහිල්ලා ඇවිල්ලා අද යනවා ඉන්ටර්ෆ්ලෑෂ් එක පොඩ්ඩක් රිෆ්‍රෙෂ් වෙන්නත් එක්ක මේ ටිකේම වැඩ පොඩ්ඩක් වැඩි වෙලා පොඩ්ඩක් ස්ට්‍රෙස් එක වැඩි හින්දා පොඩ්ඩක් ෆ්ලෑෂ් එක පැත්තේ ගිහිල්ලා එන්න ඕනේ. ඔව්. ඩබල් චිකන් එක ගමු. ඕනේ. ස්පයිසි චිකන් එක තමයි වගේනේ. මේ අයියා තමයි. හයි. අද සන්ඩේ කිව්වට දැන් ඇත්තටම මන්ඩේ. දැන් වෙලාව පාන්දර 1:36යි. මම දැන් තමයි මේ අපේ අනුෂයත් එක්ක වීඩියෝ එකක් ෂූට් කරපු ප්‍රොජෙක්ට් එක. ඒක දැන් තමයි ෂූට් කරලා ඉවරුනේ. සිකුරාදාන් පස්සේ හරියට මට පොඩ්ඩක් කැමරේකට කතා කරන්න බැරි වුණා මොනවද කරේ කියලා. මොකද වැඩ පොඩ්ඩක් වැඩි වුණා. මං කියන්නම් මොනවද අපි කරේ කියලා වීකෙන්ඩ් එකේ. සිකුරාදා අපි ගියා ඉන්ටර්ෆ්ලෑෂ් එකට රෑ. ඇත්තටම කිව්වොත් ඕගනයිසින් එක නම් මාර මවුල්. මේකෙත් කියන්න ඕනේ ඒක නම් හිටපු මිනිස්සුන්ව සෑහෙන රස්ති අඩු කරා. ඒගොල්ලෝ දන්නවනම් ඇත්තටම වෙද එක ඇත්තටම කේස් එකක් තියෙනවා කියලා. ඒක මේ පෝස්ට්පෝන් කරන්න තිබ්බා. ඒකේ සිටුේෂන් එක එන්නේ නරකටට ආවේ වෙද එක. බට් ඒගොල්ලෝ මේ 7:30 විතර පෝස්ට් එකකුත් දාලා තිබ්බා මේ මොකක් හරි මේ වැස්සත් නැතත් අපි ෂෝ එක කරනවා හරි මොකක් හරි එනවා නෝරෙන් ද ෂෝ ගෝස් ඔන් කියලා පෝස්ට් එකක් දාලා තිබ්බා. අපි දැක්කා. පස්සේ ඒක අයින් කරලා එහෙමත් තිබ්බා. එනිවේස් අපි වීකෙන්ඩ් එකේ ඒජන්සි එකේ ඇත්තටම මේ පොඩ්ඩක් අපිට පොඩි අලුතෙන් වැඩ වගේක් ඔන් බෝඩ් වුණා. ඒක හින්දා ඒ ටික හරියට ඕගනයිස් කරලා කට්ටියට බෙදලා දෙන වැඩේ කරන්න වුණා. මම ඉස්සරහට ගේන්නම් මම කොහොමද මම නිකන් මගේ ෆස්ට් හෑන්ඩ් එක්ස්පීරියන්ස් එකෙන් කොහොමද ක්ලයන්ට්ස් ලගේ එන සල්ලිත් මැනේජ් කරගෙන මගේ ප්‍රොෆිට් මාර්ජින්ස් තියාගෙන ටීම් එකේ කට්ටියගේ පේමන්ට්ස් හරියටම රෙකෝඩ් කරගන්න කියලා. ඊළඟට සුපර්නැචරල් එක පැත්තෙන් මම දැක්ක අපිට මේ කීප දෙනෙක්ම පිච් කරලා තිබ්බා මොඩල්ස් හදලා දෙන්නම් කියලා. තව කට්ටියක් දාලා තිබ්බා. මං හිතන්නේ මට ඒක නම් ඊයේ ඇවිල්ලා තිබ්බේ. අපි දැනට ඒක යූස් කරන්නේ නැති හින්දා ඒගොල්ලොන්ට සපෝට් එකක් වෙයි කියලා මම බ්ලොග් එකකින් පෙන්නුවොත් එහෙම හර්මන් ෆෝජ් කියලා සෙට් එකක් මේ තියෙන්නේ. ඒගොල්ලොන්ගේ පේනවා ඇති. මට ඒවල තිබ්බ ප්‍රොපෝසල් එකේ තිබ්බ ප්‍රිවියුස් වගේක් මගේ ලෝගෝ එක යූස් කරලා අවුලක් නැහැ. මේ ඒගොල්ලෝ නිකන් ප්‍රිවියුස් වගේක් හදලා ඉවරලා තිනවා. අවුලක් නැහැ. ඔයාලට මොනවම හරි යාලට කියලා කරගන්න ඕන නම් කන්ටැක්ට් කරගන්න පුළුවන්. මම හිතන්නේ නම්බර්ස් මෙතන දාලා තියෙනවා. මේ තියෙන ඔයාලට මෙන්න TikTok page එකේ යනම් මම ටිකක් තියෙනවා. ඔයාලට පුළුවන් ඒගොල්ලෝම කන්ටැක්ට් කරගන්න. මම හිතන්නේ මේ ඊට පස්සේ මම දැක්ක කමෙන්ට්ස් එහෙමත් දාලා තියෙනවා. ඇත්තටම thank you. මට ආයෙ කතාත් කරලා තිබ්බා. thank you කතා කරපු හැමෝටම. මයික් එකේ බැටරි වැස්සා. මම හිතනවා ෂේප් කියලා ඔඩියෝ එක ඔයාලට මට ඔයාලට දැම්ම පෙන්වන්න විදිහක් නැහැ මොනවද ෆයිනලයිස් කරගෙන තියෙන ක්ලෝතින් ඩිසයින්ස් කියලා. මොකද අපි තාම බ්‍රෑන්ඩ් එක ලොන්ච් කරලා නැහැ. එතකොට කිසිම කියුරියසිටි එකක් නැති වෙනවා. අපි මම ඒ උනාට ඒ ටික අනිවාර්යෙන් ඔයාලට ප්‍රිවියුස් දෙක තුනක් ගේන්නම්. අපි දැන් යනවා සෑම්පල්ස් ගහගන්න එන වීක් එක ඇතුලේ. එතකොට ඔයාලට පෙන්වන්නම් මොන වගේ ඩිසයින්ස් තියෙන්නේ කියලා.
මං ගොඩක් දුරට අද රෑ හෝ නෙක්ස්ට් වෙන්ස්ඩේ වෙනකොට අපේ සෝෂල් මීඩියා ටික සෙටප් කරන වැඩේ පටන් ගනි. එතකොට ඒ ටිකත් ඉවරයි. ඊළඟට මොඩල් ෂූට්ස් වලට ඕන කරන පොඩි පොඩි මූඩ් බෝඩ් හදන වැඩ ටිකත් මේ දවස් ටික යනවා. ඒ ටිකත් වීකෙන්ඩ් එකේ කරගත්තා. අපේ ඒජන්සි එක වයිස් අප්ඩේට්ස් ගත්තොත් අපි දැන් ක්ලයන්ට්ස්ලා 5 දෙනෙක් ඔන් බෝඩ් කරගෙන ෂේප් එකේ මැනේජ් කරන් යනවා. ඒ වගේම අපේ ටීම් එකේ දැනට ඉන්න එඩිටර්ස්ලා 6 දෙනෙක් විතර. and next week or the week after අපි expect කරනවා marketing පොඩ්ඩක් පටන් ගන්න. අපි කරන වැඩ පොඩ්ඩක් ප්‍රමෝට් කරලා අපි social media ටික පොඩ්ඩක් අප් කරලා ගන්න. මේ ටිකේ පොඩ්ඩක් hectic. මොකද අලුතෙන් on board වෙච්ච clients ලගේ වැඩ තාම manage කරගෙන යන ගමන්. ඊට පස්සේ අපි අලුත් niche එකකට content හදන්න පටන් අරගත්ත දැන් ටික කාලෙකින් ඉඳන්. ඒක ගැන විස්තර අනිවාර්යෙන් ගේන්න. පොඩි මීටින්ස් වගේක් තියෙනවා ඒක සම්බන්ධයෙන් next week ගන්න. ඊට පස්සේ ජනිදුගේ clothing brand එක තියෙනවා Alan Hendrick. අපි ඒකේ වැඩ නවත්තලා තිබ්බේ. අපේ product එකක් පොඩි මේ අපේ product එකේ quality එක පොඩ්ඩක් වැඩි කරන්න ඒකේ වැඩ පොඩ්ඩක් නවත්තලා තිබ්බේ. නම් හැබැයි දැන් හරියට research ටික කරලා අපි අලුත් products ටිකක් මේ sample හදලා තිබ්බා ජනිදු. ඉතින් ඒ ටික පොඩ්ඩක් බලලා මොනවද ඒකේ කරන්න පුළුවන් කියලා හිතලා ඒකෙත් future plans හදන්න ඕනේ කොහොම හරි next week. and දැන් වෙලාව 1:46යි. දැන් පොඩි වැඩ වගේක් තියෙනවා ඉවර කරන්න. t-shirt design එකක් තියෙනවා හදලා ඉවර කරන්න client කෙනෙක්ගේ. ඊට පස්සේ තව වැඩ වගේක් තියෙනවා අපේ මේ ClickUp එකට දාන්න කට්ටියට හෙට කරන්න ඕනේ වැඩ වගේක්. ඊට පස්සේ තව logo files වගේක් තියෙනවා finalize කරලා යවන්න. ඒ ටික කරලා හෙට උදේට යන්න ඕනේ Colex එකට. Can't wait to see it on your face, girl, you know. Gotta do better than walking out and dodging the surface, ay. Every day I've been out praying my baby not hurt, ay.